Hi boys and girls එහෙනම් ඉතින් අපි අද යන් යුනිවර්සිටි එකට යුනිවර්සිටි එකේ අද අපේ මුස්ලිම් යාළුවා අපිට gift එකක් දෙනවා. එහෙනම් අපි යමු මොකක්ද ඒ කියලා බලන්න. ඔන්න guys අපි ආව කැම්පස් එකට. අද අපි කැම්පස් එකේ තියෙනවා guys ඉෆ්තාර් ඉවෙන්ට් එක. ඉතින් ඒක මුස්ලිම් යාළුවා තමයි ඕගනයිස් කරන්නේ. ඉතින් ඒ කට්ටිය උපවාස කරනවා. අර ඒ කට්ටිය උපවාස කර අතාරින එක අද ඉතින් අපිත් එක කරන්න හදන්නේ. ඉතින් හවසට බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපි යමු මට ලෙක්චර්ස් තියෙනවා කියලා මතකත් නැහැ. ගිහින් බලමු ලෙක්චර්ස් තියෙන්නේ කියලා. හරි උඹ කන ඔබලේ යාළුවනේ අපි දවල්ට කන්න යන්නේ මගේ අතිජාත මිත්‍රයොත් එක්ක ඔව් අතිජාත මිත්‍රයෝ තොන් අපි මන්දාවට ඇවිල්ලා ඉන්නේ ඉතින් ඔන්න ඉස්තාර එකට අපේ මුස්ලිම් සහෝදරයෝ සෙට් එක මන්දාව සරසනවා ඉතින් ඔයාලට පිටිපස්සෙන් ඒකේ දේවල් බලා ගන්න පුළුවන් guys ඉතින් දැන් තාම ඉෆ්තාර් එක මෙතන ඩෙකරේෂන් වලට වෙන්නේ ඉතින් ඔයාලා දන්නවා අපේ මුස්ලිම් සහෝදරයන්ගේ ඉවෙන්ට් වල තියෙන වෙනම වයිබ් එකක්. හරිද? ඒක ඔයාලා හරියටම හවස බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙතන මෙහෙන්දි ස්ටෝල් තියෙනවා, ගොඩක් වැඩ තියෙනවා, ෆොටෝ බූත් තියෙනවා, ඒ වගේ ගොඩක් වැඩ තියෙනවා. අපි ඒ ටික හවස් වෙලා මම ඔයාලට ඔක්කොම පෙන්නන්නම්. guys මෙතන දැන් තියෙනවා මෙහෙන්දි ස්ටෝල් එකක්. මම ඔයාලට පෙන්නන්නම්. දැන් ඒතර ළමයි මෙහෙන්දි අදිනවා. එයාලා මෙහෙන්දි අදින්නේ කොහොමද කියලා. උපේක්ෂා ඇඳද? guys මේ මෙතන ඉන්නවා අපේ ඉෆ්තාර් එක ඕගනයිස් කරන අපේ කොල්ලෝ සෙට් එක. ඉතින් අපි අහලා බලමු මේ කට්ටියන් කොහොමද වැඩේ තත්ත්වය කියලා දැන්. ආවිත් මොකද තත්ත්වේ? all set දැන් අර පැදුරු ටික සෙට් කරලා ඊට පස්සේ කැම ලේ ඩවුන් කරන්න විතරයි තියෙන්නේ. 5යි කාල වෙද්දි පටන් ගන්න ඉවෙන්ට් එක ඊට පස්සේ වොම කරගෙන යනවා. රජා ඔයාලා දන්නවා ගිය පාරත් අපි ඉෆ්තාර් එක ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බා. ලස්සනට මේ පාරත් ඕගනයිස් කරනවා. මේ පාර ඇතුලේ වැඩේ සුපිරිමට කරනවානේ. අනිවාර්යයෙන් අපි බලමු වැඩේ හවසට කොහොමද වෙන්නේ ඉතලා. කොල්ලෝ සෙට් එක ඔක්කොම ඉන්නවා. කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් ගොඩක් මහන්සි වෙනවා මේකට. යාළුවත් මම පෙන්නන්නම්. guys මෙතන යාලා හදලා තියෙන ෆොටෝ බූත් එක. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් මෙතන. ඒක මහා ලස්සනට මේ ඩෙකරේට් කරලා තියෙන ඒ කට්ටිය. guys ඔයාලට පුංචි දෙයක් පෙන්නන්න. අපේ මුස්ලිම් සහෝදරයම කෑම කන්න බිම වාඩි වෙලානේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක අපිටත් දෙන්න ඕන නිසා යාලා මෙන්න මේ විදියට මුළු මන්දාවෙන් පැදුරු වෙලා අපිටත් වාඩි වෙන්න හදනවා. ඉතින් මේ ටික ඔක්කොම හවස් වෙද්දි ලස්සනට බලා ගන්න පුළුවන්. උඩ ලයිට් එක දාලා තියෙන ඒ ඔක්කොම හවස් වෙද්දි මහා ලස්සනට තියෙයි. guys අපේ කොල්ලෝ ලනු ගැට ගහනවා. කැබර් කව බලා. ඒකත් උපසභාපති. ඒ උපසභාපති කැබිනොත් එකට හවුල් වෙලා ඉන්න පෙරා බලන් ඉන්නවා. guys ඔයාලා බලලා ඇති ඇයි අමන්තට කැබර් කිව්වේ අපේ මිතුන්ට කැබින් කිව්වේ ඊට පස්සේ අපේ තරඳුට පෙරා කිව්වේ ඒක මෙහෙමයි කැම්පස් එක ඇතුළේ ඇත්තටම කිව්වොත් අපේ කාඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කැම්පස් එක ඇතුළේ වෙනම නමක් තියෙනවා. දැන් එක්සැම්පල් එකක් විදිහට මගේ නම ඩයරි. ඒ විදිහට. හරිද? ඒකත් guys කැම්පස් ආවට පස්සේ තියෙන වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් guys එදා දවසේ ගොඩක් ළමයි අපේ ඇවිල්ලා හිටියා මේ ඉවෙන්ට් එකට. ඉතින් ඒක නිසා අපේ ෆැකල්ටි එක පිරෙන්න සෙනග හිටියා. ඉතින් මේක වෙනස්ම විදිහේ ඉවෙන්ට් එකක් අපේ ෆැකල්ටි එකේ වෙන වෙනස්ම කල්චර් එකේ ඉවෙන්ට් එකක්. ඉතින් ඒක නිසා හැමෝම මේක රස බලන්න ඇවිල්ලා හිටියා. ඊට පස්සේ හවස 5ට විතර වුණා අපේ ඉවෙන්ට් එකේ වැඩ ටික පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ළමයි මන්දාවේ ගෙනල්ලා වාඩි කෙරෙව්වා. ඉතින් අපි හැමෝම ටක් ටක් ගාලා ඇවිල්ලා වාඩි වුණා. මේක ඉතින් වෙනස්ම විදිහේ ඉවෙන්ට් එකක් නේ. ඒක නිසා අපි හැමෝම මේ ඉවෙන්ට් එකට ගොඩක්ම ආසයි.
ස්පෙෂල් කියනවනේ guys අපේ මුස්ලිම් යාළුවන්ගේ ඉවෙන්ට් පට්ටම charm විදියට තමයි කට්ටිය කරන්නේ. හෙනම වෙනම ලුක් එකක් තියෙනවා. අපේ දැන් අපේ සාමාන්‍යයෙන් වේ ෆන්ක්ෂන් එකක් ගත්තට පස්සේ DJ ගහලා සින්දු කියලා නටලා හෙන සීන්නේ. ඒත් මේ කට්ටියගේ එහෙම නෑ. හෙන charm විදියට තමයි වැඩේ වෙන්නේ. ඉතින් අපිට මෞලවීතුමෙක් ගෙනල්ලා දේශනාවකුත් කරා ඉෆ්තාර් එකේ. ඒ කියන්නේ ඒ කට්ටිය නෝම්බි අල්ලන්නේ ඇයි? ඒව කොහොමද වෙන්නේ? ඒ ගැන ලොකු දේශනයක් ඒ කට්ටිය අපිට දුන්නා. Allahu Akbar. Allahu Akbar. Allahu Akbar. Ashhadu an la ilaha illallah. Ashhadu an la ilaha illallah. Ashhadu anna Muhammadan Rasulullah. Ashhadu anna Muhammadan. ඊට පස්සේ guys 6:23ට මට මතක වෙයි දිගට ඔන්න ඉතින් අපි බලන් හිටපු ටයිම් එක ආවා. ඉතින් අපිට කැම් වල රස බලන්න හම්බුණා. මෙතන තිබ්බ කංජි තිබ්බා, ෆලූඩ එකක් තිබ්බා, ෂෝටිස් තිබ්බා, රට ඉඳි තිබ්බා, දොඩම් තිබ්බා. ඉතින් මම රටි වල ඉඳි වලින්ම තමයි වැඩේ පටන් ගත්තේ. එහෙනම් guys අද මේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස් ඉවර වෙන්නේ. ඉතින් ඉස්සරහට මේ වගේ අලුත් vlog එකකින් සෙට් එක හැමෝටම බුස්සනයි ජය වේවා.